හෙලෝ good morning කට්ටියටම අද චූටි රවුමක් යන්න යන්නේ. ඔයාලා ගොඩක් අය මෙතනට ගිහින් තියෙනවා. සමහර අය ගොඩක් වෙලාවට අනුරාධපුරේ ආවත් තූපාරාමයට යන්නේ නැතුව යනවා වෙන්නත් පුළුවන්. ඉතින් අද යමු මාත් එක්ක තූපාරාමේ බලන්න. තූපාරාම චෛත්‍යය හදලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා ඒ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී වගේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුල අස්ථි ධාතුව තමයි මේ තූපාරාම චෛත්‍ය ගැබේ තැන්පත් කරලා තියනවා කියලා විශ්වාස කරන්නේ. මේ තූපාරාමේ වටේ තියෙන ගල් කුළුණු වලින් ඒ දවස්වල තිබ්බ වාස්තු විද්‍යාව, ශිල්ප කලාව අදටත් අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ට තූපාරාමේ බලන එක මග ඇරුණත් අනුරාධපුරේ යන ඔයාලා අපි කවුරුත් පොඩි වෙලාවකට හරි තූපාරාමේ බලන්න ගිහින් එන්න. ඒ වටපිටාව හරිම නිස්කලංකයි. හරිම නිහඬ වටපිටාවක් තමයි තියෙන්නේ. රුවන්වැලි සෑයට වඩා තූපාරාමේ වටපිටාවේ පරිසරය ගොඩක් නිස්කලංකයි. අපිත් ඉතින් මල් පූජා කරලා චුට්ටක් තූපාරාමේ වටේ ඇවිත්තා. ඉස්සර මේ ගල් කුළුණු වලට උඩින් වහලයක් තියෙන්න ඇති කියලා පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් ලොකු සලපතල මළුවක් තියෙනවා. චෛත්‍ය චූටි උනත් හරිම ලස්සන වටපිටාවක තූපාරාමේ තියෙනවා. ඔය පේන්නේ තූපාරාමේට එහා පැත්තෙන් රුවන්වැලි සෑය පේනවා. ඔන්න ඔය විදියට තමයි ඉතින් අපේ තූපාරාම ගමන ඉවර වුණේ. Cinta gimbal එක වීඩියෝ බලන්න because of travel මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම්. අය අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.